Hi guys, ඉතින් අද හදන්න යන්නේ දුන්නා. වැද්දෙද්ද නෑ. වැද්දෙන්නේ යන්නේ වලින් ඉතින් අපි හදන්න යන්නේ දුන්නා. අපි try එකක් දීලා බලමු. පාරේ මිනිස්සු ගියා පට්ට හිනාවක් දාගෙන ගියේ. ආයෙත් එනවාද කියලා බැලුවේ. හරි ඉතින් අපි දුන්නා හදන්න යන්නේ. මම කවදා try එකක්වත් දීලා නැහැ දුන්නා හදන්න. කොහොමද දුන්නා හදාගන්නේ කියලා මම දන්නේ නැහැ. ඒත් අද වීඩියෝ එකේ වැරදි හදි මම දුන්නා හදන එක හදනවාම. ඊට පස්සේ අපි නංගිට විදිමු ඒ දුන්නේ. ඉතින් guys මම මුලින්ම කරේ දුන්නට අවශ්‍ය මේ අම්මට හුඩු වැටුණා. සිරා කතාව යාළුවනේ ඉතින් වැටුණා. කරන්න දෙයක් නැහැ ඉතින්. දුන්නට අවශ්‍ය මේක හොයාගන්න එක ලීය. ඒක මට ගියපු ගමන් ලස්සනටම හම්බුණා. හරි ඉතින් දැන් හදන්න තැන තියෙන අම්මට උඩු කකුලක් තිර වුණා යාළුවනේ මොනව කරන්නද දන්නේ නැහැ. channel එක subscribe කරන්න මම මේ විදින දුකට යාළුවනේ මම ඊට පස්සේ කරේ මේකේ තියෙන අර ගැට ටික තියෙනවනේ. පය දෙකක් විතර දඟලලා මේකේ තියෙන ගැට ටික අයින් කරගත්ත එක. මේකේ තව රහින්න තියෙනවා. එහෙම් පිටින්ම මම මේකේ වීඩියෝ එකේ චුට්ටයි පෙන්නන්නේ. මම මේකේ තියෙන ගැට ටික කොහොම හරි අයින් කරගත්තා. මහන්සි යාළුවනේ හොඳටම දැන් නම්. ගායිස් ඉතින් මේක කපන්න ගොඩක් වෙලායි කියලා මට හිතෙනවා. ඒ හින්දා මම නංගිට දීලා මේකේ අර දුන්නට ඕනි මේ නූල හොයාගන්න යන්න ඕනි. මොකද්ද නූල ගන්න කියලා බැලුවේ. අම්මගේ නූලක් හරි හොරකම් කරමු. හරි මේක අපේ නංගිට කපන්න දීලා මම යන නූලක් හොයන්න. හරි ගයිස් අම්මටත් තොරෙන් අම්මගේ රෙදි කඩෙන් මම ඉලස්ටියක් අරන් ආවා. ඉලස්ටි තමයි මේකට හොඳම. අවුලන්නේ. හරි ඉතින් ගැට ටිකක් කපා ගන්න ගමන් ඉන්නේ ඉලස්ටිය අම්මට තොරෙන් අරන් ආවා. හරි ඉතින් ගැම්මට මේක මේව කරමු. බඳිමු. guys ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා කේක් කැල්ලක් guys ඉතින් මා ටිකක් මේක රැස්ස අපේ නංගිත් රැහැලා දුන්නා. ඉතින් මේ මං චුට්ටක් රැහෙද්දි මෙයා කේක් කෑල්ලකුත් කාලා හරිද මං ඒක දැක්ක චුට්ටක්. හරි ඉතින් අවුලක් නැහැ. ඊට පස්සේ මට මේක රහින්න උනා. අපිට පුළුවන් දෙයක් රැහැගත්තා. දැන් තියෙන ඉතින් ඉලාස්ටිය මේකෙන් බැද ගන්න තමයි. ඉතින් ඊට පස්සේ මේකේ මොකද්ද වෙන්නේ කියලාත් අපි බලමු. පස්සේ කැඩුනොත් එහෙම නේද? ඔව් අපි මං අර වීඩියෝ එකේ කලින් කිව්වේ දේ කරලා බලමු. ආයෙත් දැන් ඉලාස්ටිය බැඳ ගන්න තමයි යන්නේ. මේක ඔයාලා මෙහෙම හදනවා නම් මේක ටිකක් කොරට අරගෙන හොඳට ඇදලා බඳින්න ඕනි. නැත්තම් දිගටම අරගෙන හොඳට වටේටම උතන්න. ඒක හොඳයි. ඉතින් මං කිව්වේ කොටට අරගත්තොත් එහෙම ඉතින් ඔයාලට ඉලාස්ටිය අපතේ යව ගන්න තු පාවිච්චි කරන්න පුළුවන් නේ. ගොඩක් ගණන්නේ දැන්. හරි ඉතින් මේ විදිහට තද කරලාම බැඳ ගන්න ඕනේ. guys ඉතින් මේක හදලා නම් ඉවරයි. මේ තියෙන්නේ හොඳට ඇදලා බැඳ ගන්න ඕනේ මේක. දැන් ඉතින් තියෙන්නේ ඊතලේ හදන්න. යාළුවනේ මං ඇල්මීසියලියකින් තමයි ඊතලේ හදාගත්තේ. අපේ නංගි තාමත් දන්නේ නැහැ මං එයාට ඊතලෙන් විදින්න ඉන්නේ කියලා. එයා හිටියේ නැහැ නේ. ඉතින් මං ඒක කියන වෙලාවේ දෙන්න ඕනි. අද ඉතින් මුවිට්ට වගේ පන්න යාළුවනේ 30 කියන්නේ. guys මම මේකේ මේ ඊතල යවන්න පහසු වෙන්න මේ මෙතන ගැට්ටක් ගහගත්තා. පොඩි කනනා guys. අදල්ති අපිට ඒ කියන්නේ ඔයාලට කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව ඇති. කමන්න අපි අයියෙන් ගියමු. මේ විදිහට හදාගත්ත. එතකොට මෙහෙම ඊතලේ තියලා යවදී අපිට ලේසියිනේ. හරි ඉතින් අපි දැන් බලමු අපේ ප්‍රථම රාජකාරිය. ඒ කියන්නේ ප්‍රථම රාජකාරිය කියන්නේ මේක මොන එකක් වෙයිද කියලා. ඒ කියන්නේ කොහොම විදෙයිද කියලා අපි දන්නේ නැහනේ. එතකොට ඉතින් ඔයාලටත් පුදුමයක් වෙන්න පුළුවන් අපිටත්. ඔව් අනිවාර්යෙන් පුදුමයක් වෙන්න පුළුවන් කට්ටිය ඔක්කොටම. ඇයි ඔයා එහෙම අමුතු විදිහට කියන්නේ මට ඒක කියනවා? නෑ ගොඩක් අයට අමුතු වෙන්න පුළුවන්. guys මම මුවෙට්ට පන්නන ගමන් ඉන්නේ. අපි මේ මුව බල්ල ගමු. තව වීඩියෝ එකකින් හම්බෙමු.